තෙරුවන් සරණයි දුවේ පුතේ අම්මයි තාත්තේ. ලස්සන පුංචි කාරණයක් මට මතක් වුණා කියලා දෙන්න ඕනේ කියලා. හේතුව ඇත්තටම අපි ගොඩක් උත්සාහ කරන්නේ මරණින් මත්තේ ලැබෙන දෙයක් ගැනනේ. මම ඔයාලට කියලා දෙන්නේ මරණින් මත්තේ ලැබෙන දෙයක් ගැන නෙමෙයි. මේ මොහොත තුළදී මේ ලෝකයේ තුලදීම මරණ කලින් ලබා ගන්න පුළුවන් දෙයක් ගැන. උත්සාහ කරොත් බැරි වෙන්නේ නැහැ. සොයන්නට සම්භවයි කියනවනේ නේද? චුට්ටක් හිතන්නකෝ මේ ගැන. මොකද්ද දන්නවද? මේ ලැබපු උතුම් මනුස්ස ආත්මය තුළදීම මිනිසුන්ට පුළුවන් මේ ලෝකෙම එහෙම නැත්නම් තමන්ගේ ජීවිතේම දිව්‍ය ලෝකයක් කරගන්න. හැබැයි අවාසනාවට අපි හැමෝම හිතන්නේ හැම කෙනෙක්ම හිතන්නේ මරණයට පස්සේ තමයි එතනට යන්න පුළුවන් කියලා. මරණයට පස්සේ එතනට යන්න තමයි අපේ කට්ටිය උත්සාහ කරන්නේ. මේ අහන්නකෝ. ඔයාලා පිච්චෙන්නේ දැවෙන්නේ මරණයට පස්සේද? නෑ නේද? ඔයාලා පිච්චෙන්නේ දැවෙන්නේ මේ මොහොත තුල. එහෙනම් මේ මොහොත තුල පිච්චෙන දැවෙන හිත හදාගත්තොත් මේ ආත්මයේදීම ඔයාලට ওই සුන්දර ලෝකය හදාගන්න බෑද? දැවෙන පිච්චෙන හිත මේ ආත්මය තුලදීම සකස් කරගත්තොත් ඒ දිව්‍ය ලෝකේ ඔයාලට දකින්න බැරිද? විඳින්න බැරිද? එහෙනම් මම ඔයාලට මෙහෙම කියනවා. ඒ දැවෙන පිච්චෙන හිත හදාගන්න මේ ආත්ම භවය තුලදීම ඔයාලට ශක්තිය ලැබේවා. ඒ දිව්‍ය ලෝකය තථාගතයන් වහන්සේ දේශනා කළපු දේ මේ ආත්ම භවය තුලදීම ලබා ගන්න ශක්තිය ලැබේවා කියලා. ත්‍රිවන් සරණයි සුපත් වේවා.